පොඩි වරද්දක් කියලා. ඔහොම ගහනවද මම මිනිස්සුන්ට? ඈ? ආඩ මේ ආලපාල කවුරුත් හිටියේ නැහැ. ආලපාල මිනිස්සු හිටියා නම් එහෙම විලිලැජ්ජායි බෑ. පොඩියලක් නේ කොහේ උනේ? අර ලැජ්ජාවක් නුනේ. ඊළඟට මේ ගෑනි ගහනවනේ කො ගහන එක නතර වෙන්නේම නැහැ. මොනවා කරන්න මොන්ද? ඉතින් දෙරින් දෙවියුත් නැහැ. අනිත් ඉතින් මෙතනින් හරි යන්න දානකුත් නැහැ. කොල්ලෝ බලා තනියම පාටි ගන්න ඉඳන් හිටියේ නේ. පිටතාවොන්නේ පාටියට. පාටි තියා පාන් වාටියක්වත් නැහැ. ඊයර එළිනකම් නිදිත් නැහැ. ඇයි බෙති මේ ගෑනි ගහනවනේ එකම ගානට තියලා මට. ඈ ඔබ මේ පාටියක් ගැන කතා කරනවා. වේද්ද. යකෝ පාටියක් නෙමෙයි නං අර නැන්දම්මලා මාමණ්ඩිලා ඈ මස්සිනාලා සෙට් එකම ඇවිල්ලා ඉන්නේ. 10 12ක් විතර. පාටියක් නැතු උම්මකටද බං එන්නේ? මොකෝ ගේ නතු ගන්න කියලා බැන්නද? අරින් කොස්සක් තිබ්බ යතන පඩිපිලංග දාමු. තමයි බං ඉතින් දන්නේ නැද්ද ඉතින්? ඈනු ප්‍රශ්නේ අපේ නම් එහෙම නැහැ. හිටු කිව්වොත් හිටු කියපු තැන ඉන්නවා. මං බොමුණ රෙද්දක් කන්න රින්ගුවද මේක අස්සේ? අයියෝ දැන් ගෑණි කෝල් කරලා කිව්වේ පාටියක් තියෙන පොඩ්ඩකට එන්න කියලා. අඩගින්න වාත් හිටියේ බං ඒකයි ආවේ. ඔබ දැන් බත් කන්නද මෙහෙ ආවේ? ඒ අලිමදි වට හරක්. බලන් හිටහන්. තව ටිකකින් ඔබට හම්බෙවේ ලස්සන පාටියක් ඔබට. මට වගේම. එහෙමකුයි. මොකද? ඊයර් කමුසේ කැල බලන්න ගිය එක මාට්ටු කරගත්තද? උඹලට වැඩක් කරනවා තේරෙන්නේ නැහැනේ බං හරියට. පොඩ්ඩක් අපෙන්වත් අහපන්කෝ බං ඕවා. ෂිට්. ඉවරයිනේ ඉතින්. ඔව්. මේ කීමාල තමයි මේ මට මේ කෙලවිලා තියෙන්නේ. බලන්න හිටහන්. හරි එහෙම අවුලක් නැහැනේ බං. උයි දැන් මාත් එක්ක හොඳට හිනා වෙලා කිව්වා අන්න උඩ ඉන්න ඔට්ට යන්න මේ දැන් එන්නම් කිව්වේ. ඔතන බීම හරි තේ හරි හදන් එයිනේ. ඒකේ උට්ට යන්න කියලා කිව්වේ. බලමු. ඒක බීලා බට්ටියක් කවුම්. බත් කන්න තේ බොන්න බත් කන්න තේ බොන්න නෙමෙයි යකෝ තව ටිකකින් වහ කන්න වෙන්නේ ඈ මම මේ මෙතනින් පැන ගන්න බැරුව දඟලන තෝත් මේක අස්සේ රින්ගුවා මෙන්න මෙහෙ වරෙන් යන්න හැමරට යන්න මේ අවුවේ දෙකට තවත් අපි ඉන්නනේ කියෝ මම මොකටද බං බින්ද වහ කන්නේ යකෝ බත් කන්න ආවම බට තෝ වහ දෙන්න හදන්නේ බලා මාරේ උන්නේ බං හරි දැන් මට මේක කියහන් දොච්චරම ඔබට වහ කන්න තරම් මොකද්ද ප්‍රශ්නේ කියහන් ඈ කිසි අවුලක් නැහැනේ ගෑණි කටින අතලකින් ඔබ මෙතන නිකන් ඉන්නවා නිකන් ඔස්සේ මෙතන කවුබෝයි වගේ කද්ද බං කවුබෝයි නෙමෙයි දැන් කව් විතරයි බෝයි නෑ දැන් ඔබ දන්නවද ඊයර කැල හම්බෙන්න ගිහිල්ලා වෙච්ච කතාව ඔබ දන්නේ නෑනේ බලන්න පාට වැඩේ මන් දන්නේ නෑනේ ඉතින් ඔබ මටත් හොරෙන්නේ ගියේ බලන්න ඔබ මායිකන් ගියේ නෑනේ කන් ගියා නම් ඉතින් දන්නවනේ ඉතින් අපරාධි උඹ එක්කයි යන්න තිබුණේ උඹ එක්කන් ගියා නම් බොහොම කියන්නේ ඔබ දන්නවද කවුද ඩැල්ලේ කියලා යකෝ මෙච්චර දවසක් මේ ගෑනට කියලා බැන අපේ ගෑනට තමයි බං මන් ටෝක් කරලා තියෙන්නේ රටපටලන්න එපා බං ඔබේ ගෑනටලු මොකද්ද හරියට කියහන් විස්තරේ මොකද්ද කතන්දරේද මෙන්න මේ ගැන මචං කතාව මං අර ටෝක් කරගත්තා මේක ගැන දන්නවනේ බං මෙච්චර දවසක් බං කෝල් කරලා අපේ ගෑනි දේවල් ගැන කී මම බැන ඔබ දන්නවද කතා කරලා තියෙන්නේ කාටද කියලා අපේ ගෑනිට තමයි බං කතා කරලා තියෙන්නේ ඈ දැන් ඉතින් බහන් හදිසියේ මං ඒකිට කතා කරා පැනලා යන්න ඈ දැන් පැනලා ගියා නම් එහෙම පැනලා යන්න වෙන්නේ ඉතින් අපේ ගෑනිත් එක තමයි ඈ අන්න දැන් මරාගෙන කන්න හදනවා ඈ දැන් උඹත් ඔහොම හිටහන් උඹට තම්බේ තාටි පරිප්පුත අඩේ යකෝ මල මගුලක් නෙවෙන්නේ යකෝ ඈ දුබ්බේ කුණුවල් කන්නත් ඕන මන්ද ඈ උඹේ හැම දෙයකට මන්නේ බං අන්තර මාට්ටු වෙන්නේ බලහන්කො ඉතින් මේක නෙමෙයි ඔය ඔකේ කිව්වා නේද එතකොට කවුරු හරි තව යාළුවෙක් ඉන්නවා මේ මට සෙට් කරලා දෙන්නම් කියලා කවුද බං ඒ ඉතින් කතා කරන්නේ දවස් දෙකක් විතර මට ඒ කවුද කියන් එනවා
එයත් ඔය පල්ලෙහා ඇවිල්ලා ඉන්නවා. දැන් යා හම්බෙන්න තමයි දැන් උඹටත් ඔය කෝල් කරලා එන්න කියලා තියෙන්නේ. අම්මට එයත් ඇවිල්ලාද? මොකද බං ඈ? කොයි කියලාද? හතර පහ දෙනෙක් කියන්නේ. කොයි කියලාද? ඔබ දැක්කද? මල්මල් ගවුමක් කරනන් හිටපු. අර තඩි ගෑණි කොට්ට මහත අර දොරේ ඉස්සරහ දොරෙන් ඇතුල් වෙන්න බැරි. වලීරියක ගෑණි කිටියේ බං. ඒ ගෑණි තමයි බං. කොට්ට මහත්තගේ අඩේ යකෝ තොපේ නැන්දම්මනේ. යකෝ ඉතින් ටෝක් කරලා තියෙන්නේ. දැන් ඉතින් මොතනින් යන්න වෙන්නේ මේ පයින් තා වෙන්නේ මේ හොදේ. ඔය මොකද කරන්න හදන්නේ? ඈ? උදරින් නම් පයින් දෙපා. ඔයිට වැඩි හොඳයි නැන්දම වැඳ ගන්න එක. What happened මචං? ඈ? කොයිද? කියන්න හම්බෙන්නේ නැහැ. ඔබ පැනලානේ. මම මේ කියන්නේ නැති ඔක යාට ස්ලැප් එකක් තියෙනවා කියලා. කොයිද ඉතින් උඹ ඔය එලානේ පැනලානේ. ඈ? දැන් ඉතින් අතපය කඩාගෙන දැන් ඉතින් ඔය ඉන්නවා. දැන් ඉතින් උඹට ඉතින් යට ආයි පයින් කරකුත් නෑනේ. අනක දැන් ගොඩ තවරේ. මොකද නැන්දම්මයි අපේ ගෑණි බලන් ඉන්නේ. උඹට නෙලන්න. දැන් ඔබ කොහොමද කුටි කන එකනේ. දැන් වරෙන් ගොඩට කොහෙද ඉතින්? ඈ? උදව් කරන්න ගිහිල්ලා අපේ තමා අමාරු වැටෙන්නේ. තෝ බූරුවා. තෝ මෙතන ස්ලැබ් එකක් තියෙනවා කියලාත් කිව්වද පාර බල්ලෝ. අම්මේ. අත පැත් කැල්ලාද වන්දා. අප්පා. යකෝ මං ආවේ පාටි එකට. දැන් නැන්දම්මගුරුත් මං කුටි ගන්න ඕනේද? යකෝ පත් කන්න ආපු මට දැන් කුටි කන්න දෙන්නේ ගෑණිගුරු නැන්දම්මගුරුයි. යකෝ ඔකට තමයි කියන්නේ. ගායන් ඇටිච්ච මිනිහට තෝගේ නැන්දම්ම ඇනගෙන යනවා කියන්නේ. අම්මා